ඔස්ට්‍රේලියාවේ ණය මුදලක් පියවීම සඳහා මහබණ්ඩාගාරය විසින් ගෙවනු ලැබූ අමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැක පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය මේ වන විට සමාජයේ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. එවන් පසුබිමක රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 27 වෙනිදා තීරණය කළේ අදාළ ප්‍රශ්නගත මුදල් සම්බන්ධයෙන් විමසීමට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියපෙරුම මහතා මුදල් කාරක සභාව හමුවට කැඳවීමටයි. කෙසේ වෙතත් හෙට දිනේදී මුදල් කාරක සභාව හමුවට පැමිණීමට නොහැකි බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එම කාරක සභාවට දැනුම් දී ඇත්තේ. දැන් පොඩ්ඩකට කලින් මට ලියුමක් ආවා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් ඔහුට හෙට එන්න හැකියාවක් නැහැ කියලා මුදල් කාරක සභාව ඉදිරියට ඔහු ක්‍රූස් එකක් හැටියට දීලා තියෙන්නේ. ගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට පස්සේ දිනයක් දෙන්නේ කියලා. ක්‍රියාත්මක වෙන්නේ කමිටු හරහා. ණය ගෙවීම සම්බන්ධයෙන් ඍජු අධීක්ෂණ බලය තියෙන්නේ රාජ්‍ය මුදල් කාරක සභාවට. අද හැන්දෑවේ දැනුම් දීම හරහා මේ කරලා තියෙන්නේ අර අපි බලාපොරොත්තු වෙච්ච අපි පිළිගන්න ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත පහරක් එල්ල කිරීම හැටියට තමයි මම දකින්නේ. ඇයි මේ කමිටුව එන්නේ නැත්තේ? මොනවද හංගන්න තියෙන්නේ? සිස්ටම් එක චේන්ජ් කරන්නයි කියපු ආපු ආණ්ඩුව සිස්ටම් එක කුඩු පට්ටම් කරලා තිබිච්ච තැනට පල්ලෙහාට ඇදලා දාමින් තියෙන වැඩක් මේ වෙන්නේ. ඒ නිසා එහෙමනම් මුදල් කමිටුව අහෝසි කරන්න. හෙට තියෙන එකට දැන් පොඩ්ඩකට කලින් ලියුමක් ගෙවලා කියනවා අපිට වෙන දවසක් දෙන්න. හැමදාම ඕක තමයි කියන්නේ. වෙන දවසක් දෙන්න, වෙන දවසක් දෙන්න, වෙන දවසක් දෙන්න. ඒ කියන්නේ පසුව පැමිණෙනවද? හර්ෂණ සූර්යපෙරුම මුදල් ලේකම්තුමා තාම එක දවසක්වත් මුදල් කමිටුවට ඇවිල්ලා නැහැ. මොහු රජයට පාර්ලිමේන්තුවට වඩා ඉහළින්ද ඉන්නේ. දැන් හෙට කමිටුව රැස් වෙන්නේ නැද්ද එතකොට? හෙට කමිටුව රැස් වෙලා මොනව කරන්නද? කාට කතා කරන්නද? බිත්තියට කතා කරන්නද? හොඳක් තියෙන්න බැවිලා කතා කරන්න. මේ අතර එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙන්නේ වත්මන් භාණ්ඩාගාර ලේකම්වරයාට වගකීමක් ඇති අතර ඔහු එම වගකීම ඉටු නොකරන්නේ නම් එය කළ හැකි අයෙකුට එය පැවරිය යුතු බවයි. මෙම වැදගත් සිවිල් සේවත් අනතුර හොබවන පළමු දේශපාලඥයා ඔහු බවත් මෙම පත්වීමට පෙර දින දක්වාම ඔහු JVP NPP රජයේ මන්ත්‍රීවරයෙකු ලෙසත් සිය කාරක සභාවේ සමාජිකයෙකු ලෙසත් කටයුතු කළ බවද ආචාර්ය හර්ෂද සිල්වා මහතා සිය එක්ස් පණිවුඩයෙන් අවධාරණය කරනවා. එමෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දු කඩකිරීමක් බවයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.